ගන්නවා මගේ පළවෙනි වීඩියෝ එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ සුපිරිම දෙයක් තමයි කිට් එකක් නැති කොල්ලොන්ට TikTok එකක් කරන්න විදියක් තමයි අද මම කියලා දෙන්න හදන්නේ. ඔයාලට ලස්සනට TikTok කරලා වීඩියෝ හදලා දාන්න පුළුවන්. මේ ඔයාලා මේක බලන්න ඕන නම් ඉස්සෙල්ලා මගේ YouTube channel එක subscribe කරලා bell icon එක තෝල් කරලා like එකක් දාගෙන තියාගන්න. එහෙනම් අපි යන්න අදගෙන වීඩියෝ එකට. ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ කස්ටම් වලට ගිහිල්ලා අපි normal කස්ටම් එකක් හදනවා වගේ කස්ටම් එකක් හදන්න ඕනේ password එහෙම දාලා නැත්නම් කට්ටියව මේ වැඩේ කරගන්න බෑ. ඔයාලා ඊට පස්සේ කස්ටම් එක හදාගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ මෙතන ගේවුඩ එකපාරට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා CS වලට ගිහිල්ලා ඔයාලගේ region එකට යන්න. region එකට ගිහිල්ලා ඔයාලා මෙතන ඉන්න පළවෙනියගේ ප්‍රොෆයිල් එකට යන්න. මගේ පළවෙනියගේ ප්‍රොෆයිල් එකේ කෙල්ලෙක් ඉන්නේ. ඒක ඕන දෙවෙනි ප්‍රොෆයිල් එක බලමු. දෙවෙනි ප්‍රොෆයිල් එක උදන් කිට් එක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න. නැත්නම් කිට් එක වැටෙන්නේ නැහැ ඔයාලට. ඔයාලා කිට් එක ඩවුන්ලෝඩ් කරන් ඉන්න ඕනේ. නැත්නම් හරියන්නේ නැහැ මේ වැඩේ. මම ඔයාලට කියන්න ඕනේ මේක බග් එකක්වත් මේක හැක් එකක්වත් ෆයිල් එකක්වත් දාලා කරන දෙයක් නෙමෙයි. ෆ්‍රී ෆයර් එකෙන්ම කරන දෙයක් තමයි මේක. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලා කිට් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කිට් එක. ඊට පස්සේ ඔයාලා හපව මෙතන ඉන් රූම් කියන තැන ඔබලා කස්ටම් එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ ප්‍රොෆයිල් එකට යන්න ඕනේ. ඔයාලගේ ප්‍රොෆයිල් එකට ගිහුවාම මෙන්න මේ වගේ ඒ කිට් එක අපේ ප්‍රොෆයිල් එකට වැටලා තියෙනවා. මම මේක කරන්නේ මගේ බොට් account එකට. මොකද මගේ අනිත් account එකේ කස්ටම් කාඩ් නැහැ. ඒ නිසා ඔයාලා මේ විදිහට කරගන්න. අපි යන් තව එකක් බලන්න ඒ වගේම ඔයාලා ගිහිල්ලා CS වල මෙතන ප්‍රොෆයිල් region එකට යන්න ඕනේ. region එකට ගිහිල්ලා අපි බලමු පස්වෙනියගේ account එක. ඒක ඩවුන්ලෝඩ් කරලා නැහැ. මොකද මේක boot account එක නිසා අපි ඩවුන්ලෝඩ් කරන් ඉමු. ඊට පස්සේ in room කියන දල ටච් කරන්න ඕනේ එකපාරක්. ඊට පස්සේ ඔයාලා යන්න ඔයාලගේ ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඒ කිට් එක අපේ ප්‍රොෆයිල් එකට ගන්න පුළුවන්. අපිට ලෙවලුයි ලයික් විතරයි ID එකයි නමයි විතරයි වෙනස් වෙන්නේ. අනිත් ඔක්කොම තියනවා මේ දාලා තියෙන ඒවා එහෙම බැජ් එහෙම ඔක්කොම අපිට වැටෙනවා. ඔන්නෝක තමයි අද මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අද like එකක් දාලා subscribe කරලා මේ වීඩියෝ එක share කරන්න පුළුවන් තරම් ඔයාලගේ bot account තියෙන යාළුවන්ට බලන්න. එහෙනම් අද කැපුණා අපි bye bye.